ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 16%ක් අයත් වන්නේ නැගෙනහිර නවෝදේ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයේ ඵල නෙලා ගැනීමට හැකිවීම විශාල භාග්‍ය විවිධ අවශ්‍යතා සඳහා පෙරට වඩා නගරය කරා ඇදී ඒම වැඩි වුණා. අවතැන් වූ විශාල පවුල් මේ විශිෂ්ට නැගෙනහිර පළාතට සම්බන්ධව ඇති ප්‍රධාන මාර්ග පද්ධති සියල්ල දැන් අවසන් වෙලා. සමත් වුණා. තමන්ගේ ජීවිත කාලය පුරාවටම කිසිදු ප්‍රවාහන පහසුකමක් නොලබා සිටි මඩකලපුවේ තොප්පිගල ආසන්නයේ ඊලන් කුළුම ගම්මානයට යන ගැමිසැරිය බස් රථය ආව නිසා තමයි පාසැල්, තැපැල් කන්තෝරු, සෞඛ්‍ය සේවා සියල්ල පටන් ගත්තේ. සියලුම නිලධාරි එන්නේ මේ ගැමිසැරි බස් එකේ. නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මේ සේවාව සඳහා විධිමත් සැලසුම් රාශියක් සම්පූර්ණ සමහර අවස්ථාවලදී අපේ මේ අනතුරු අවබෝධ කරගන්න පුළුවන් අපි යම්කිසි නීතිමය රාමුවකට අපි විශේෂ ගැමිසැරිය බස් සේවාව නැගෙනහිර පළාතේ ග්‍රාමීය ජනතාවට මේ තරම්ම සමීප සේවාවක් වුණු හේතුව වුණේ බස් හිමියන්ට, රියදුරන්ට, කොන්දස්තරවුන්ට ලබා දුන් ආචාරශීලී පුහුණුව.
ධාවනයේ විදි අපිට තිබෙන ප්‍රධාන ගැටලුව තමයි බස් රථ ධාවනය කිරීමේදී බස් රථයේ කොච්චර කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය වෙනවා කියලා අපිට ප්‍රශ්නයක් තිබුණා. ඊට පස්සේ අපි ජාතික ගමනාගමන කමිෂන් සභාවත් එක්ක එකතු වෙනවා. ප්‍රශ්න මේකේ කොච්චර ධාවන කිලෝමීටර් ප්‍රමාණය කොහොමද මැනගන්නේ හැමදාම කරේ ලොක්පත්‍රයක අස්සම් කරලා ලොක්පත්‍රයත් එක්ක තමයි අපි කමිෂන් සභාවට යවුවේ. ඊට පස්සේ අපි කමිෂන් සභාවත් එක්ක කතා කරලා පස්සේ මේකත් මුදුන්ලා දුන්නා GPS තාක්ෂණ ක්‍රමය. මේ තාක්ෂණ ක්‍රමෙතුලින් අපිට එකක් අපිට දුන්නා අපිට හොඳ මතසහනක් ක්‍රියාත්මක කරන්න හැකි වුණේ මේ තාක්ෂණයේ ගමට එීමත් එක්කම බස් රථයේ GPS තාක්ෂණය සවිකරාට පස්සේ දවසකට කොච්චර කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය වෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන් හැකි වුණා. එතකොට දවසකට ගමන් වාර 4ක් හෝ 6ක් ගියේ බස් රථයේ ගමන් වාර 8ක් යන්න තිබ්බනම් මේ බස් රථයේ ගමන් වාර 8ක් අපි යෝජනා කරලා තිබුණා ගමන් වාර 8ම මේ බස් රථේ ධාවන වෙනවා. එතකොට ඒ කොච්චර කිලෝමීටර් ප්‍රමාණයක් දෛනික ධාවන වුණාද මාසික ධාවන වුණාද කියලා ගේ කෙරෙන්නේ පහසු වුණා. මේ ක්‍රමයේ තුළ මේ ගැමිසාරිය සේවාව තුළ මේ පළාත තුළ ඒ දුවන සේවාවන් තුළ අපිට බලාපොරොත්තු වෙන සේවාව මේකෙන් අවශ්‍යතාවය අපිට ලැබෙනවා. තමන්ගේ ජීවිත කාලෙම නගරයට හැතැම්ම 7ක් 8ක් පයින් ගිය මේ ගැමියන්ට ගේ ළඟටම බස් එක එන්ට කොච්චර වෙලා ගියත් ප්‍රශ්නයක් නැහැ. බස් එක ආවම විනාඩි 10න් නගරයට යනවා. කොන්දස්තර මහත්තයා මෙහාට අරන් ගියේ. පාරවල් හරියට තිබුණේ නැහැ. මේවා මහ කැලෑවෙන් වැහිලා දැන් අලිකොටි වලස්සු ආශ්‍රේ තමයි මේ පාරවල් හැදුනේ. මේ පාරවල් තිබුණේ. ඊට පස්සේ ඉතින් ඔය ප්‍රවාහණය කරනවා මහාවි දක්වා මේ කරත්ත වලින් තමයි බඩු ප්‍රවාහණය කරන්නේ. කොච්චර සෙනග හිටියත් බස් එක ඉස්පිරිතාලේ ළඟ නතර කරලා ලෙඩා ටිකට් කපාගෙන එනකල් ඉඳලා ලෙඩා අරගෙනම තමයි ආපහු යන්නේ. කොළනි ජනපද කීපයක් හරහා එන මේ ගැමිසැරිය බස් රථය සායන දවස්වල ලෙඩ්ඩුන්ගෙන්ම පිරෙනවා. ඉස්සර 7ක්ම 8ක් 9ක් දුර ගෙවාගෙන පයින් රෝහලට යන අයට ගෙදර ළඟ ඉඳලා ඉස්පිරිතාලේ ළඟට බහින්න ගැමිසැරිය දැන් පිහිට වෙලා. මම්මාම තෙලිපෙහිලි මේ සුළු කාලෙකදී මේ ගැමිසැරිය මේ වගේ විශාල බස් ප්‍රවාහණය කරයි මේ කියන්නේ වැඩ කරා මහජන සේවය ඉෂ්ට සිද්ධ වෙයි කියලා අපි හිතුවේ නෑ. ගමේ මිනිස්සුන්ගේ විශ්වාසවන්ත හොඳම සේවාව බවට ගැමිසැරිය පත් වෙලා. ගැමිසැරියේ අදාළ බස් රථ නියමිත වේලාවන් වලට නියමිත ගමන්වාර සියල්ලම ධාවනය කරන්නේද යන්න පිළිබඳව සුපරීක්ෂාකාරී වීම ගැමිසැරියේ ගුණාත්මක වර්ධනයට විශාල රුකුලක් වෙලා. මේ නිසාම නැගෙනහිර පළාතේ ගැමිසැරිය බස් සේවාව සුහදශීලී ගමන් මෙහෙවරක් සිදු කරන බස් සේවයක් වෙලා.
නැගෙනහිර පළාතේ ආදායම් අතර ප්‍රවාහන අධිකාරියේ ආදායම් ප්‍රධාන තැනට පත් වෙලා පළාතේ අප සාඩම්බරෙන්